Spoken English විදිහටම ඉගෙන ගමු. This is Kamal. මේ ඉන්නේ Kamal. He is a trader. ඔහු වෙළෙන්දෙක්. He sells clothes every day. ඔහු දිනපතාම රෙදිවිලි විකුණනවා. Right now, he is working in his shop. දැන් මේ මොහොතේ ඔහු ඔහුගේ වෙළඳසැලෙහි වැඩ කරන ගමන් ඉන්නේ. මේ මොහොතේ කරන දෙයක් ගැන කතා කරන්න අපි use කරනවා present continuous tense. Ongoing actions එහෙමත් නැත්නම් මේ මොහොතේ කරන දේවල් ගැන සඳහන් කරන්න භාවිත කරන structure එක තමයි subject, am, is, are, verb, ing, object. He is planning to buy a car soon. ඔහු ඉක්මනින්ම කාර් එකක් මිලදී ගන්න සැලසුම් කරන් ඉන්නේ. නොදුරු අනාගතයේ සිදු කරන දෙයක් ගැන සැලසුම් කරන් ඉන්නවා නම් ඒ වගේ අදහසක් ඉංග්‍රීසියෙන් කියන්න අපි භාවිත කරන්නේ present continuous tense එක. ඒකේ ස්ට්‍රක්චර් එක තමයි subject, am, is, are plus plan into plus verb plus object. දැන් අපි බලමු ongoing actions එහෙමත් නැත්නම් මේ මොහොතේ සිද්ධ වෙන දේවල් ඉංග්‍රීසි වලින් කියද්දී present continuous tense එකත් එක්ක කොහොමද use කරන්නේ කියලා. පළවෙනි example එකේ තියෙනවා we are cooking dinner now. we කියන්නේ බහුවචන නාම පදයක්. present continuous tense එකේදී I, we, you, they, he, she, it කියන නාම පදත් එක්ක am, is, are භාවිත වෙන ආකාරය වෙනස් වෙනවා. I එක am, you, we, they එක are, he, she, it එක is. We are cooking dinner now කියන්නේ අපි දැන් රෑ කෑම සකසමින් ඉන්නේ. ඒක මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. දෙවෙනි උදාහරණය තියෙනවා she is learning Korean these days. ඇය මේ දවස්වල කොරියන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නේ. තුන්වෙනි උදාහරණ වාක්‍යය තියෙනවා I am writing a letter. මම ලිපියක් ලියමින් ඉන්නේ. ඒක මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවක්. නුදුරු අනාගතයේදී සිදු කරන්න සැලසුම් කරන් ඉන්න දෙයක් ගැන කතා කරන්න අපි use කරන්නේ present continuous tense. දැන් අපි බලමු present continuous tense use කරලා near future plan එකක් ගැන කතා කරන්නේ කොහොමද කියලා. ඒකේ ස්ට්‍රක්චර් එක තමයි subject plus am, is, are plus plan into plus verb plus object. ඔයාලට පේනවා පළවෙනි උදාහරණයේ තියෙනවා I am planning to go shopping. මම shopping යන්න plan කරන් ඉන්නේ. දෙවෙනි උදාහරණයේ තියෙනවා she is planning to learn English. ඇය ඉංග්‍රීසි ඉගෙන ගන්න plan කරන් ඉන්නේ. ඒක නුදුරු අනාගතයේ සිද්ධ වෙන දෙයක්. තුන්වෙනි උදාහරණයේ තියෙනවා they are planning to visit Sri Lanka. ඔවුන් ශ්‍රී ලංකාවට විසිට් එකක් යන්න විසිට් කරන්න plan කරන් ඉන්නේ. මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් ගැන කතා කරන්න වගේම ළඟ අනාගතයේදී ළඟදීම කරන්න plan කරන් ඉන්න දෙයක් ගැන කතා කරන්නත් use කරන්නේ present continuous tense එක. Thanks for watching. If you found this video helpful, don't forget to like, share and subscribe. Click the bell icon to get notified whenever I upload a new video. See you in the next one. Take care and keep learning.